පබසර රන් පබලෝ මිනිමුතු කැන්නොබලෝ රාජ කිරුළු අගය නැති ඔබේ අද මල් ඔයනේ නැලවෙන මල් පවනේ දිලිඳු පැලේ. හෙලෝ මං අද ඔයාලව ට්‍රිප් එකක් එක්කන් යන්නයි හදන්නේ. අද අපි යන්නේ වෙනස්ම පැත්තකට. ඉතින් අපි යනවා පාසිකුඩා වලට. අද අපි නතර වෙන්නේ සන්රයිස් පාසිකුඩා හොටෙල් එකේ. ඉතින් දවස් දෙකක් අපි පාසිකුඩා වල ගත කරපු විදිය තමයි අද වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. අනුරාධපුරයේ ඉඳන් පාසිකුඩා වලට තියෙන්නේ පැය 3මාරක විතර ගමන. ඉතින් මේ පැය ගාන ඇතුළත අපට හම්බුන දේවල් වලින් ලංකාව මේ තරම් ලස්සනයි කියලා අපට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මෙහි පාරවල් නම් ගොඩක් හොඳට තිබුණා. මේ පැත්ත උෂ්ණ කලාපයක් වුණාට වටපිටාව ගහකොළ හරිම ලස්සනයි. ඉතින් අපි මේ ඉන්නේ ගිරිතලේ. මේ පිටිපස්සෙන් පේන්නේ ගිරිතලේ වැව. මේ පිළිමේ පිටිපස්සෙන් වැව පේන හින්දා මෙතන හරිම ලස්සනයි. ඔන්න මෙතන ඉඳන් කිලෝමීටරයක දුරක් තමයි සන්රයිස් පාසිකුඩා හොටෙල් එකට තියෙන්නේ. අපි හොටෙල් එකට නම් ආවා. ඉතින් මේ විදිහට තමයි හොටෙල් එකේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ. අපි හොටෙල් එකට ආවේ හරියටම 1:30ට විතර. ඉතින් චූටි වෙලාවක් ගියා අපි දාපු රිසර්වේෂන් එක චෙක් කරගෙන අපිට රූම් එක රෙඩි වෙන්න. ඉතින් අපේ රූම් එක රෙඩි වෙනකන් අපි වෙල්කම් ඩ්‍රින්ක් එක බීලා ටික වෙලාවක් ලොබි ඒරියා එකේ හිටියා. ඉතින් ලොබි එකේ ඉඳන් පහළ බලද්දි පේන්නේ පූල් එක. හොටෙල් එකේ තියෙන ලස්සනම දේ තමයි පූල් ඒරියා එක. මම ඔයාලට ඒක වීඩියෝ එකේ ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් පාසිකුඩා රේන්ජ් එකේ තියෙන දිගම පූල් එක තියෙන්නේ මේ සන්රයිස් පාසිකුඩා හොටෙල් එකේ. ඉතින් මේ හොටෙල් එකේ පිටිපස්සේ තියෙන්නේ පාසිකුඩා බීච් එක. අපිට යාලා බුක් කරලා තිබුණේ ෆස්ට් ෆ්ලෝර් එකේ රූම් එක. ඉතින් ටක් ගාලා මේ හොටෙල් එකේ රූම්ස් බුක් වෙනවා. මොකද බීච් එකත් ළඟයි, දිග පූල් එකක් තියෙනවා. මේ හින්දා ඉක්මනට රූම්ස් බුක් වෙනවා. අපිට හම්බ වුණ රූම් එක හරිම ලස්සනයි. මේ තියෙන්නේ අපේ බෙඩ් එක. කම්ෆර්ටබල් විදිහටම තිබුණා. වොෂ්රූම් හරිම පිරිසිදුවට තිබුණා. ෂැම්පූ, කන්ඩිෂනර්, ෂවර් කැප් මේ හැම දෙයක්ම මෙතන තිබුණා. හොටෙල් එකේ හැම රූම් එකකටම සෙපරේට් බැල්කනි එකකුත් තියෙනවා. ඉතින් බැල්කනි එකේ ඉඳන් පේන view එකට බීච් එක පූල් එක ලොකුවට පේන්නේ නැහැ. ඒ වුණාට එතන කොහොඹ ගස් තමයි වවලා තියෙන්නේ. එතනට ගියාමත් අමුතු හැඟීමක් දැනෙනවා. අඳුරනින් එක එළියවා මට රිතුණු පපුවට සනසුමක් නොමේනවා මලක් නොවනුම කසක් නොවාදනලන නැත්තටම හරි ආදරෙන් නිමිනුඹලද පොදවැස්සක් වැටුණා. හොටෙල් එක තියෙන්නේ පාසිකුඩා බීච් එක අයිනෙමනේ. ඒක නිසා හොටෙල් එකෙන් ඇක්සස් තියෙනවා බීච් එකට යන්න. ඉතින් මේ වගේ ලස්සන පාත් එකකින් තමයි බීච් එකට යන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ හොටෙල් එකට ආවහම ඇක්ටිවිටීස් ගොඩක් කරන්න පුළුවන්. ජෙට් ස්කී පදින්න පුළුවන්, කොරල් පර, මාළු බලන්න යන්න පුළුවන්. අපි හිතුවා ජෙට් ස්කී පදින්න. අපි කලින් ජෙට් ස්කී පදිනව දැකලා තිබුණට පැදලා තිබුණ නැහැ. ඉතින් හස්බන්ඩ් වටයක් ගිහින් පැදලා ආවට පස්සේ එයාට හොඳට පදින්න පුළුවන් හින්දා අපිට chance එකක් ආවා මාවයි බබාවයි එක්කගෙන තනියම යන්න. මම නම් කොහොමත් බයයි ජෙට් ස්කී පදින්න. ඒ නිසා මම try කළේවත් නැහැ පදින්න. ආව chance එකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අපි දෙන්න ඇති වෙනකන් ජෙට් ස්කී පැද්දා.
පූල් එකට අපි ටිකක් හවස් වුණාම එන්න තමයි හිටියේ. ඒ වුණත් අපේ බබා එක්ක බේරෙන්න බැරි වුණා. එයාට යන්න ඕනි කිව්වා පූල් එකට. ඉතින් මේ හොටෙල් එකේ පූල් එක තමයි ලස්සනම. දිගම දිග පූල් එකක් තමයි තියෙන්නේ. ඉතින් පුළුවන් හැම වෙලාවෙම ලයිෆ් එකට ලස්සන මතක එකතු කරගන්න. මේ කාලේ ආය අපහු එන්නේ නැහනේ. ඉතින් ලයිෆ් පාර්ට්නර් කෙනෙක් කියන්නේත් ලයිෆ් එකේ කරන ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. ඉතින් පුළුවන් හැම වෙලාවෙම ලයිෆ් එකට ලස්සන මතක එකතු කරගන්න. ගෙස්ලා ගොඩක් ඉන්න හින්දා අපි ගියපු දවසේ බුෆේ එකක් තමයි තිබුණේ. ඉතින් අපි හිතුවේ රැට පොඩ්ඩක් අඩුවෙන් කන්න. ඒ වුණාට මෙතන දැක්කාම අපිට කන එක නවත්ත ගන්න බැරි වුණා. තිබුණු හැම දෙයක්ම try කරලා බැලුවා. රසටම තිබුණා. මේ හොටෙල් එකට ආවහම ගෙස්ලට බෝරින් නැති වෙන්න ගොඩක් ඇක්ටිවිටීස් තියෙනවා. ඉතින් මේ වගේ ඉන්ඩෝර් ප්ලේ ඒරියා එකකුත් එයාලගේ තියෙනවා. අපිත් ඉතින් ටික වෙලාවක් ප්ලේ කරලා ඒ එක්ස්පීරියන්ස් එකත් අරගත්තා. ඔන්න අපි ආයෙමත් ආවා බීච් එක පැත්තට සන්රයිස් එක බලන්න. මම දැක්ක ලස්සනම සන්රයිස් එක තිබුණේ පාසිකුඩාවල. ඉතින් අපි ආසාය එක්ක මේ විදිහට හැමදෑම ඉන්න තියෙනවා නේද? ජීවිතේ හැමෝම දුකින් ඉන්නෙත් නැහැ. ජීවිතේ hina වෙන හැමෝම සතුටින් ඉන්නෙත් නැහැ. ඉතින් මේ ජීවිතේ හරිම පුදුම දෙයක්නේ. ඉතින් අපි ආසාය එක්ක හැමදෑම මේ විදිහට ඉන්න හම්බ වෙන්නේ නැහනේ. ඉතින් ඉන්න පුළුවන් පොඩි කාලෙ තුලදී අපි හැමෝම පුංචි දේවල් වලින් හරි මේ විදිහට සතුටු වුණා නම් අපේ ජීවිතේ ලස්සන කරගන්න පුළුවන්. අපි බ්‍රෙක්ෆාස්ට් එකට එද්දි නම් ටිකක් පරක් වුණා. ඉතින් කියන්න ඕනේ මේ හොටෙල් එකේ කෑම නම් රසටම තියෙනවා. අපි හිතුවා ස්පා එක පැත්තේ ගිහින් එන්න. මෙයාලගේ ගොඩක් ට්‍රීට්මන්ට්ස් තියෙනවා. අපිට කැමති විදිහට ඒ පහසුකනුත් ලබා ගන්න පුළුවන්. අපි හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් සහ ෆුට් මසාජ් එකක් තමයි අපි දෙන්න කරගත්තේ.
ඉතින් අපි හොටෙල් එකට කියලා ඇරේන්ජ් කරගත්තා ඩයිවින් කරන්න යන්න. හොටෙල් එක ළඟටම බෝට් එක එනවා. ඉතින් ටික දුරක් ගියාට පස්සේ අපිට එතනට යන්න පුළුවන්. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ජීවිතේට ගොඩක් වටින දෙයක්. ඉතින් අපි ඒ එක්ස්පීරියන්ස් එකත් අරන් බැලුවා. ඉතින් ඩයිවින් කරද්දී නිකම් වෙනම ලෝකයකට ගියා වගේ තමයි දැනෙන්නේ. ඉතින් චූටි මාළු ගොඩක් බලා ගන්න පුළුවන්. මේ විදිහට කැමරාවට හරියට පේන්නේ නැති වුණාට S2කින් දැක්කහම ගොඩක් ලස්සනයි. නිකන් අර මාළුවෙක් වුණා නම් කියලා හිතෙනවා. ඒ තරම්ම ලස්සනට පේනවා මේ කැමරාවෙන් දකින දෙයට වඩා. ඉතින් බෝට් එකේ යද්දිනොත් මේ කොරල් පාර බලන්න පුළුවන්. බෝට් එකේ ග්ලාසස් හයි කරලා තියෙනවා. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ජීවිතේට එකපාරක් හරි අපි අරගන්න ඕනේ. ඒ තරම් වටින අත්දැකීමක් තමයි මේක. ඉතින් මේ හොටෙල් එකට ආවහම ගොඩක් බීච් එකත් එක්ක කරන්න පුළුවන් ඇක්ටිවිටීස් ගොඩක් කරන්න පුළුවන්. හරිම ලස්සන තැනක්. ඔන්න ඔය විදිහට තමයි සන්රයිස් පාසකුඩා හොටෙල් එකේ එක්ස්පීරියන්ස් එක අපි අරගත්තේ.